අත්තම්මගෙන් අහලා බලමු මොකද්ද අත්තම්මට දැනෙන්නේ කියලා. ඇත්තම කියන්න පුතෙක් ඉන්නානේ. ඉතින් දුවෙක් නම් හොඳයි. පුතෙකුණා කමක් නෑ. ඔන්න තවත් දෙන්නෙක් බලමු දැන් 100ද කියන්නේ එතකොට. 100ගෙන් අහලා බලමු පිළිතුර. මගේ සහෝදර සහෝදරයෙක් මොනවද ඉන්නේ? ඒ ළමයි ඔක්කොම පිරිමි ළමයි. සම්බාධිකාව යනු මිනිස්සුන්වා මේ එතකොට දුවිට හම්බුනේ 30 පුතේ ජේතුලා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඊළඟට දුවේ. ඒ කියන්නේ දුවි මට කියන්නේ දෙවියන් හදුවනේ මම හිතන්නේ දුවේ කියලා තමයි මම හිතන්නේ. ඔන්න අක්කයි නැන්ද. අපි නැන්දගෙන් අහලා බලමු මොකද්ද පිළිතුර කියලා. මම වෙන්නත් එන්නේ. මම හිතන්නේ කොල්ලෙක් කියලා. අපි දන්නේ කෙල්ලෙක් කියලා. කැමති දුවේ. එන්නම පුත් දෙන්නේ තමයි ඉන්නේ. මාති තමයි මේ සෞල සම්මාර වෙන්න මේක කම්ප්ලීට් වෙන්න සයිතේ ආදරේ තවිදියකට බුවිලියාගේ තවිදිය ලෝකෙ ලකින්න ලස්සන බුදුසාවනම් හොඳයි කියලා. හරි. ඒ විදිහට තමයි ඔන්න හැම දෙනාම තමන්ගේ අදහස පළ කරේ. ජේපීගෙන් තමයි ඔන්න අපිට අවස්ථාව ගන්න හදන්නේ. ඔන්න ජේපීට පූර්ව අයිතිය කියන අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ක්‍රමේ තමයි අපි අපෝ ක්‍රමයක්. හරිද? ඔයා කියන ක්‍රමේ. මේවා දැන් ජෙන්ඩර් රිවීල් කරන විවිධ ක්‍රම අපි දැකලා තියෙනවා අන්තර්ජාලයේ බැලුම් කුපුරනවා සමහර කේක් කපන්නේ ඇතුලේ පාට තියෙනවා විවිධ විචූර්ණ වැඩ. දැන් ගෝවිඩ